වෙල්කම් පාටි එක තියෙනවා. ඉතින් මට හිතුණා අද මිනි බ්ලොග් එකක් ගෙන්න ඕනේ කියලා. අපි යමු වෙල්කම් පාටිය අපේ ජූනියර්ස්ලා කොහොමද arrange කරලා තියෙන්නේ කියලා බලන්න. ඉන්නේ. අන්නත් කලවල ගන්න. වීඩියෝ එක ගන්න. ඒක කරන්න දැන්නේ. අපි යද්දි ටිකක් පරක්කු වුණු නිසා මේ වෙද්දි වෙල්කම් පාටි එක පටන් ගන්න තමයි තිබුණේ. ජැෆ්නවලේ ස්පෙෂල් දෙයක් තමයි එන්ට්‍රන්ස් එකේ මේ වගේ යාළගේ ට්‍රැඩිෂන් එකේ දේවල් ටිකක් හැමදාම තියෙන එක. පරක්කු වුණ නිසා ඉතුරු වෙලා තිබුණේ අපිට බැල්කනි එකේ තැනක් විතරයි. ඉතින් මට වීඩියෝසුත් ළඟින් පැහැදිලිවට ගන්න බැරි වුණා. අපේ 19th බැච් එකට අලුතෙන් ආව නංගිලා මල්ලිලාව 18th බැච් එක, ඒ කියන්නේ අපේ ඩිරෙක්ට් ජූනියර්ස්ලා හෑන්ඩ් ෂේක් කරලා මේ අපේ ජැෆ්නා වලට ආදරෙන් පිළිගන්න අවස්ථාවක් තමයි මේ. අපේ බැච් එකේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක්. මේ වෙනකන් තිබ්බ දේවල් ගැන එයාට දැනෙන අදහස්. දැන් නම් කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඇත්තටම ඇකඩමික් එක හිර වෙලා හිටපු අපිට මේක ලොකුම ලොකු chance එකක් වුණා දවසක් හරි හිනාලා සතුටින් ඉන්න. තිබ්බ ඉවෙන්ට්ස් ගැන මොකද හිතෙන්නේ? මේ වෙනකන් තිබුණු ඉවෙන්ට්ස් වලින් ඇත්තටම ලස්සන මල්ලිලා දෙන්නේ නැහැ. ඔයාලා මගේ බර්ත්ඩේ vlog එක බැලුවා නම් මෙයාව අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ මේ ඉන්නේ ඕෂි. වගේ අවංක අදහස. අවංක මේ කියන්නේ මොකද දානවලු. ඒකට බෑ අවංක කියන්නේ බෑ නේද? නෑ හරි භාගයට අවංක වෙලා ඉන්නේ. ඇත්තටම අපි ඇකඩමික් වලට පොඩක් ස්ට්‍රෙස් වෙලා ඉඳලා මේ වගේ ඔපචුනිටි එකක් අපිට හම්බෙච්ච එක නම් පොඩක් සතුටු වෙනවා. මොකද පොඩක් අපි ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. Thank you very much for giving this opportunity, and we are also enjoying the last night. I should say that one. Lakshmi's message here. She wanted to learn from that girl how to dance it, right? So that girl go and approach Lakshmi. She's very eagerly waiting to get trained from you. Thank you so much. ඉතින් යාපනයේ මං ගත කරන ජීවිතේ තවත් ලස්සන මතකයන් ගොඩක් වෙන දවසක් මේ විදිහට නිමා වුණා. ආයිමත් දවසක මගේ ජීවිතේ මතකගත ලස්සන මතකයන් ගොඩක් පිරුණු මෙමරි බුක් වීඩියෝ එකකින් හම්බෙමු.